හැමදෙනාටම තෙරුවන් සරණයි. මේ සමදාන හාමුදුරුවෝ වඩවස්නුවර අබේගිරි ප්‍රජා සේවා පදනම බලාපොරොත්තු වෙන්නේ මාසික ශ්‍රමදානය පිළිබඳව ඔබට කරුණු කාරණා ටිකක් ලබා දෙන්න. අපි 2007 අවුරුද්දේ ආරම්භ කරපු ශ්‍රමදාන ව්‍යාපෘතිය මාසිකව වගේම මාසයට ශ්‍රමදාන දෙකක් බැගින් විවිධ ආගමික ස්ථානවල ක්‍රියාත්මක කරමින් පවතිනවා ස්වේච්ඡාවෙන්. අතරම බලාපොරොත්තු වෙන්නේ අපි ශ්‍රමදානෙ දියත් කරන හැමෝටම වගේම ඒ අමතරව අපිත් එක්ක සහසම්බන්ධ වෙන උදව්පකාර කරන හැම දෙනාටම පින් සිද්ධ වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් සකස් කරන්න. එහු අරමුණින් ආරම්භ කරපු මේ ව්‍යාපෘතියේ අද 249 වෙනි ශ්‍රමදානයයි මේ ක්‍රියාත්මක වෙන්නේ. අපි මේ ශ්‍රමදානය දියත් කරන්නට ක්‍රියාත්මක කරන්නට කල්පනා කළේ ඓතිහාසික ජේතවනාරාම ස්තූපයේ. ජේතවනාරාම පුණ්‍ය භූමිය අතීතයේ මහරහතන් වහන්සේලා මහා සංඝරත්නයේ විශාල පිරිසක් වැඩ සිටි සුවිශේෂ පුණ්‍ය භූමියක්. ඒ වගේම මිහිඳු මාහිමියන් වහන්සේ ධර්ම දේශනා කරපු උයන පිහිටලා තියෙන ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දේශනා කළ නන්දන උයන පිහිටියේ මේ බිමේ මේ පුණ්‍ය භූමියේ. එහෙම වටිනාකම් රසක් ගණනාවක් තියෙන පින්බිමේ අපි අද සූදානම් කළා ස්තූප සලපතල මළුවේ කුස්තුර පිරවීම. සලපතල මළුව පොයින්ට් කිරීම. මේට පෙර අපි මේ කටයුත්ත ආරම්භ කළා. ඒ වගේම වාර කීපයකට සහසම්බන්ධ වුණා. එහෙම සම්බන්ධ වෙමින් තමයි මේ වැඩ කටයුතු සඳහා අපි ඍජු දායකත්වය ලබා දෙන්නේ. අදත් සැලකිතු පිරිසක් ශ්‍රමදාන වෙනුවෙන් සම්බන්ධ වුණා. ඒ හැමෝමත් බොහොම උනන්දුවෙන් වැඩ කටයුතු කළා. දවස ගත්තාම උදේ ඉඳන් හවස වෙනකම්ම දැඩි අවු රශ්මියක්. පිච්චෙන තරම් මහ අවුවක්. මේ අවුවේ ඉඳගෙන මේ අවුවේ මේ දුෂ්කරතාව විඳගෙන අපේ කණ්ඩායම උදෑසන ඉඳන් හවස 5 වෙනකම් සලපතල මළුව කුස්තුර පිරවීම පොයින්ට් කිරීම කටයුතු බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සිද්ධ කළා. විශේෂයෙන්ම මේ ඓතිහාසික වටපිටාව ආරක්ෂා කරගන්න ඒ වගේම ජේතවනය මේ පුණ්‍ය ස්මාරකය අනාගත පරම්පරාවට ලස්සනට දායාද කරලා දෙන්න අපට පින් සිද්ධ වෙන්න මේ කියන අරමුණුත් එක්ක මේ කටයුතු බොහෝම හොඳින් සිද්ධ කරගන්නට ලැබුණා. ඉතින් අද දවස පුරාම හැමෝම කළේ එකම වැඩ කටයුත්තක්. ඒ තමයි කුස්තුර සුද්ධ කරමින් කුස්තුර පුරවමින් ගමන් කිරීම. ඉතින් මේ කටයුතු අපි සිද්ධ කළා හැමදෙනාම එකතු වෙලා. ඒ වගේමයි උදව්පකාර කරපු සහ මේ වැඩසටහන දියත් කරපු හැමෝටම අපි මේ මොහොතේදී පින් අනුමෝදන් කරන්න ඕනේ. විශේෂයෙන් අපේ මෙතන වැඩමේ ප්‍රධාන නිලධාරීතුමා අපේ ආනන්ද මහත්මයා, ඒ වගේම අනිකුත් මේ නිලධාරී පිරිස, ඒ වගේම කාර්ය මණ්ඩලයේ හැමදෙනාම මංජුලා මිස් ආදී හැමෝම මේ වැඩසටහන සාර්ථක කරගන්න බොහෝ උදව්පදව් කළා. ඒ වගේමයි අපිත් එක්ක අපේ සමූහයේ වැඩ කටයුතු කරන අය, මගමානවක සමූහයේ පිරිස්, තවත් අමතරව සහ සම්බන්ධ වෙච්ච පිරිස් මේ හැමෝමත් එකතු පාදා වෙලා බොහොම ලස්සන ශ්‍රමදානයක් දියත් කරන්න උවමනා කරන වටපිටාව හැදුවා. කොටසක් ඊතර අය, කොටසක් මෙතර අය, මේ දෙගොල්ලෝම එකතු වුණා අද ශ්‍රමදානය සාර්ථක කර ගැනීම සඳහා ප්‍රතිපහසුකම් සැපයීමට. ඉතින් දැන් මේ සම්බන්ධ වෙච්ච ඒ වගේම මේ වැඩ කටයුතු වෙන එකතු පාදා වෙච්ච හැමදෙනාම බොහොමත්ම ගෞරවයෙන් සිහිපත් කරමින් හැමෝටමත් පින් අනුමෝදන් කරමින් විශේෂයෙන්ම අපි ලබාගත් කුසල ශක්තිය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරමින් වගේ මේ වැඩසටහන සඳහා සාර්ථක කර ගැනීමට උදව්පකාර කරන හැමදෙනාම බොහොම ශ්‍රද්ධාවෙන් සිහිපත් කරමින් අපි මේ 249 වෙනි ශ්‍රමදානය මේ මොහොතේ නිමාවටපත් කරනවා. ඓතිහාසික ජේතවනාරාම පුදබිමේ සිට බලාපොරොත්තු වෙනවා ඊළඟ ශ්‍රමදානය 250 වෙනි ශ්‍රමදානය ඒ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන ඓතිහාසික අබේගිරි පුදබිමේදී
විශේෂයෙන් අපි ශ්‍රමදාන දියත් කරේ අංක 1 ශ්‍රමදානෙත් අබේගිරිය වෙනුවෙන් තමයි සිද්ධ කළේ. ඒ වගේම ශ්‍රමදාන 100 200 දැන් 250 ආසන්න වෙනකොට අපි බලාපොරොත්තු වෙන්නේ ඒ පින්කම අබේගිරිය සිද්ධ කරන්නට එළඹෙන පුර පසළොස්වක පොහොය දවසේ. ඉතින් ආරාධනා කරනවා ඔබත් එන්න සම්බන්ධ වෙන්න. සම්බන්ධලා ඔබත් එකතු පාදා වෙන්න ආධාර උපකාර කරන්න මේ ශ්‍රමදාන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා බොහෝ ශක්තියක් බවට පත් වෙන්නට හැමදිනාටම ආරාධනා කරමින් අප සමුගන්නවා මේ ශ්‍රමදාන හාමුදුරුවෝ ඓතිහාසික ජේතවනාරාම පුද බිමේ සිටයි. හැමදිනාටම තෙරුවන්